මේ දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ. හරිද? මම ගිහිල්ලා මේකේ ඉන්න වේටර් අයියාගෙන් කෑම ඉල්ලනවා. හරිද? ඊට පස්සේ අම්මා මේ කෑම කන්න. කාලා බටටි දෙනවායේ කියලා කෑ ගහන්න. එතකොට ඕක සල්ලි ඕනේ නැහැ කියලා යන්න කියනවා. ඕන්නම් අම්මා බලන්නකෝ. එතකොට ගානක්කුත් නැතුව අපිට ෂේප් එකේ කාලා කැපුණේ නැහැ. පුතේ මම වෙන්නේ බලන්න. බලමුකෝ ඉතින් සල්ලි නැති දවස්නේ. වේට අපිට මේ හොඳ හැම්බර්ගර් 3කුයි බීම 2කුයි දෙනවද? හොඳයි සර්. හොඳයි සර්. සර්ලා ටේබල් එකකින් වාඩි වෙලා ඉන්න. අපි ඉක්මනටම සර්ගේ ඕඩර් එක ගෙනල්ලා දෙන්නම්. හරියන්නේ. වෙලා වාරි වැඩේ කරන්න. අයියා අම්මා මැනියා මොන කෑමද මේ මට දුන්නේ? අයියා එලා කෑම මුන්ට සල්ලි දෙන්න ඕනේ. සල්ලි දෙන්න එපා. පොලිසියට යමු. අයියෝ මොකද්ද උනේ? මොකද විලස මේ උදේ අපේ කියලා. හරි ඉස්සෙල්ලා සල්ලි දෙන්න ඕනේ. ඉස්සෙල්ලා හොස්පිටල් එකට යන්නකෝ. මම මේක සල්ලි ටික දුවන්න. ඉස්සෙල්ලා සල්ලි දෙන්න ඕනේ. හොඳට මතක තියාගන්නවා. ඊට පස්සේ මේ වගේ වැඩ එහෙම කරන්න එපා. අපි වගේ හොඳ මිනිස්සු හිටපින්ද තමයි පොලිසියට යන්න මෙහෙම යන්නේ. හරිද? ඊට පස්සේ එහෙම මේ වගේ වැඩ දිනුනොත් අපි අනිවාර්යෙන් නඩු දානවා. හරි නේද පුතා වෙන්නේ? කොහොමද මේ අම්මගේ රංගපේ? පුතාටත් මේ වෙවිලා තියෙන මගෙන් තමයි. ඒ වහේට තමයි ඉතින්. හරි එවනම් නේ. දැන් යමු සල්ලි තෝන්නේ නේ. ටික